හයි සුබ දවසක් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද thumbnail එකේ තියෙන වගේ ලස්සන වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි මුලින්ම ඔයාලා Chrome web browser එක open කරගන්න. ඊට පස්සේ ChatGPT එකට යන්න. ඊට පස්සේ මෙතනින් මේ apps කියලා තියෙන්නේ අන්න ඒක එකපාරක් මේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් මේ GPTS කියන එක මම එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන search GPTS කියන එකට ගිහිල්ලා search කරන්න flow transformation. එතකොට ඔයාලා මෙතනින් මේ loading එක බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මෙතන මේ පළවෙනියට මෙන්න මේ වගේ icon එකක් තියෙනවා මේ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් start chat කියන එක ගන්න. ඊට පස්සේ මෙතනින් start කියන එක දෙන්න. එතකොට ඔයාලට මෙන්න මැසේජ් එකක් එනවා. මේකෙන් කියන්නේ ඔයාලට මෙතනින් මොකක්ද ඕනේ කියලා. දැන් මෙතනින් ඔයාලට kitchen කියන කෝණ නම් මේ අංක 1 දාන්න ඕනේ. මේ living room මම මෙතන තියනවා. දැන් මම කියලා දෙන්න living room එකක් හදන්න කොහොමද කියලා සාලයක්. ඔයාලා මෙතනින් ඉස්සෙල්ලා අංක 2 දාගන්න මේ. අංක 2 කියලා තියෙන එක දාලා enter දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් prompts ඔක්කොම එනවා. හරි. මම ඊළඟට කියලා දෙන්නම් මේකේ images ටික හදාගන්න කොහොමද කියලා. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද images ටික හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම දැන් ඔයාලට දැන් ChatGPT එකෙන් ඉව මේ image prompts තියෙන ඒකෙන් මේ පළවෙනි copy කරගන්න මේක තමයි copy බටන් එක. මේ තියෙන මේකන copy යන්න එක එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔයාලා new tab එකක් open කරගෙන search කරන්න whiskey කියන. එතකොට ඔයාලා මෙතනින් මේ එන පළවෙනි link එක එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දාගේ site එකට ඔයාලා මෙතනින් accounts එහෙම add කරගන්න තියෙනවා. ඔයාලට පුළුවන් account එක ඔයාලගේ add කරගන්න. ඔයාලගේ මෙතනින් දැන් මේ enter tool කියලා තියෙන්නේ. ඒක ඔබන්න එකපාර. ඊට පස්සේ ඔයාලා මේ වගේ interface එකකට එනවා. ඔයාලා ඊට පස්සේ මෙතෙන්ට මේ අර prompt එක paste කරලා right click කරලා මෙතනින් මේ paste කියලා තියෙනක ඔබ. ඊට පස්සේ ඔයාලා මේක මෙතනින් මොනවද කරන්න යන්න එපා. මේ මෙතනින් size එක හදාගන්න. මෙන්න මේ click කරලා මේක දාගන්න. 16:9 කියන එක දාගන්න. ඒක තමයි YouTube size එක. නැත්නම් ඔයාලට short video size එකට ඕන නම් මේක දාගන්න. නැත්නම් ඔයාලා මේ 16:9 කියන එක දාලා මෙතනින් මේ arrow කී click කරන්න. එතකොට ඔයාලට මෙතනින් images දෙකක් හැදිලා එනවා. හරි. ඔයාලට පේනවාද මෙතන මේ දැන් images දෙකක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔයාලට මෙතනින් කැමති image එකක් download කරගන්න පුළුවන්. දැන් මම මෙතනින් මේ image එක download කරගන්නවා. මේ මෙතන මේ image එක cursor කරන් ගියාම මෙතන මේ download icon එක පෙන්වනවා. එතන download icon එක click කරා මේ download. දැන් මම ඒක මගේ file එකට දාගන්නවා. දැන් ඔයාලා ChatGPT එකට ගිහිල්ලා අනිත් prompt එකක් copy කරගන්න. ඊට පස්සේ මේකට ඇවිල්ලා මෙතන මේ prompt එක අයින් කරගන්න. ඊට පස්සේ මේක අයින් කරලා දැන් අලුතෙන් copy කරගත්ත එක මෙතෙන්ට paste කරන්න. ඊට පස්සේ ඔයාලා අර කලින් අප්ලෝඩ් කරපු image එක තියෙන්නේ. අන්න ඒක
ඒක මෙතෙන්ට දාගන්න. හරි මේ මෙතෙන්ට දාගෙන මෙතනින් එන්න දෙන්න. ඊට පස්සේ ඔයාලා chat gpt එකට ගිහිල්ලා අනිත් prompt එකත් copy කරගන්න. හරි දැන් මේ images මේක හරි දැන් ඔයාලා මෙතනින් මේක download කරගන්න. ඔයාලා දැන් මෙතනින් ඔයාලගේ folder එකට දාගන්න ඕන මේ මෙතන මේ show folder icon එක click කරලා ඔයාලගේ folder එකට දාගන්න මේ. මෙතනින් copy කරගත්තා. ඔයාලගේ කැමති folder එකකට දාගන්න. ඊට පස්සේ ඔයාලා මේකට ගිහිල්ලා chat gpt එකේ දැන් මේ අනිත් prompt එක copy කරගන්න. තුන්වෙනි එක. ඒක copy කරගෙන ගිහිල්ලා 20k එකට ගිහිල්ලා මේක අයින් කරන්න. මේක අයින් කරලා මෙතෙන්ට paste කරලා මේ image එක මෙතනින් මේ delete අය ගන්න කොබලා මෙතනින් දැන් මේ දැන් අපි මේ අලුතෙන් හදාගත්ත image එක මෙතෙන්ට දාගන්න. දැන් මෙතනින් upload image දීලා අර image එක දාගන්න. open දෙන්න. ඊට පස්සේ මේක enter දෙන්න. හරි. දැන් ඔයාලට මේ වගේ image එකක් එන්න ඇති. දැන් මම මෙතනින් මේ image එක download කරගන්න. දැන් මම මේ image එක copy කරගෙන මගේ file එකට දාගන්න. හරි. දැන් අපි මේ chat gpt එකට ගිහිල්ලා අනිත් prompt එකත් copy කරගන්න. මේකත් copy කරගෙන ගිහිල්ලා මේක අයින් කරගන්න කලින් එක. ඊට පස්සේ මෙතෙන්ට paste කරන්න. මෙතෙන්ට paste කරලා මේක delete කරලා මෙතන upload image දීලා ඔයාලගේ දැන් ආය අලුතෙන් දාගත්ත image එක තමයි දාගන්න. අන්තිමේට ගත්තේ. මෙතෙන්ට දාගන්න. අන්තිමේට ගත්ත image එක තමයි දැන් මේ වගේ එක තමයි දාගන්න ඕනේ. මේක. ඊට පස්සේ මෙතනින් enter දෙන්න. එතකොට මේ image එකක් හැදෙනවා. හරි. දැක්කා? දැන් මේ image ටික හැදුනා. මම මෙතනින් මේ image එක download කරගන්නවා. download කරනවා මෙතනින් show folder button එක click කරලා මෙතනින් මගේ folder එකට මේක paste කරගන්න. හරි. මම දැන් ඔයාලට ඊළඟට කියලා දෙන්න කොහොමද මේකේ මේ images වලින් video එක generate කරගන්න කියලා. හරි අපි image ටික හදාගත්තා. අපි බලමු කොහොමද වීඩියෝ එක හදාගන්නේ කියලා. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද දැන් මේ images ටික දාලා අපේ වීඩියෝ එක මේ ජෙනරේට් කරගන්න කොහොමද කියලා. ඔයාලා මුලින්ම new tab එකක් open කරගෙන Gemini Flow කියලා type කරගන්න. ඊට පස්සේ මෙතන යන පළවෙනි link එක click කරන්න. ඊට පස්සේ මෙතනින් create with flow කියන click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ new project කියන එක මත එකපාරක් click කරන්න. එතකොට ඔයාලට මේ වගේ interface එකකට එනවා. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතනින් දැන් chat gpt එකට යන්න. දැන් ඔයාලා මේ images prompts තියෙන්නේ. මේ මෙතනින් පල්ලෙහාට ගියාම මෙතන මේ තියෙන video prompts හතරක්. මේ video 1, video 2, video 3 කියලා තුනක් තියෙන්නේ. ඒ prompt එකෙන් මේ video 1 කියලා තියෙන prompt එක copy කරගන්න. copy කරගෙන ගිහිල්ලා
මේ මෙතෙන්ට පේස්ට් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ බටන් එක ක්ලික් කරලා සෙටින්ග් එක හදාගන්න තියෙනවා. ඔයාලා මෙතනින් මේ ෆ්‍රේම්ස් කියලා තියෙන්නේ. මේ මෙතනින් මේක අයින් කරලා මෙතන ෆ්‍රේම්ස් කියලා තියෙන එක දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් දැන් මේක වැටලා තියෙනවා නම් 16:9 කියන එකට දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් දැන් මේ 1 2 3 4 කියලා තියෙන්නේ. මෙතනින් ඔයාලා දෙක දැම්මොත් වීඩියෝ දෙකක් එනවා. එතකොට ඔයාලා ක්‍රෙඩිට් ඒ කියන්නේ ක්‍රෙඩිට් 40ක් කැපෙනවා මේකෙන්. හරි. මේ මම දැන් මෙතන එක දාලා තින්නේ. අපිට එක වීඩියෝ එකක් ගන්න ඕනේ. හරි. දැන් මම මෙතෙන්ද මේ ස්ටාර්ට් කියලා තියෙන්නේ. මේ ස්ටාර්ට් කියන තැන එකපාරක් ක්ලික් කරලා. ඊට පස්සේ ඔයාලා මේ මෙතනින් මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙනවා. මෙන්න මේක එකපාරක් ක්ලික් කරලා මෙතනින් ඇග්‍රී වෙන්න. ඊට පස්සේ ඔයාලගේ ෆයිල්ස් වලට යනවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ පළවෙනි ඉමේජ් එක තෝරා ගන්න ඕනේ. හරි. පළවෙනි ඉමේජ් එක. දැන් පළවෙනි ඉමේජ් එක මේකනේ. මේක එකපාරක් ක්ලික් කරලා ඕපන් දෙන්න. එතකොට මේ ඉමේජ් එක මේකට ඇඩ් වෙනවා. එතකොට මේ එන්ඩ් කියන එකට දෙවෙනි ඉමේජ් එක දාගන්න ඕනේ. මෙතනින් ආයෙ ක්ලික් කරලා අලක ඔයාලගේ ෆෝල්ඩර්ස් වලින් දෙවෙනි ඉමේජ් එක දාගන්න. දෙවෙනි ඉමේජ් එක ඕපන් දෙන්න. ඊට පස්සේ ඒකත් මේකට අප්ලෝඩ් වෙනවා. මේක අප්ලෝඩ් වෙනකන් අපිට ඉන්න ඕනේ. හරි. දැන් මේ අංක වැඩෙන්නේ. හරි. ඒකත් අප්ලෝඩ් වුණා. හරි. දැන් මෙතනින් මේ සුදු පාට ඇරෝ කී එකක් තියෙන නම් මේක පාරක් ක්ලික් කරන්න. එතකොට වීඩියෝ එක ජෙනරේට් වෙනවා. දැන් අපි මේක ජෙනරේට් වෙනවා අනිත් ඉමේජස් ටික මේකට ඇඩ් කරගෙන වීඩියෝ එක හදාගන්න. දැන් අපි කරන්න ඕනේ දැන් මේ දෙවෙනි ඉමේජ් එක තියෙන්නේ. අන්න ඒ ඉමේජ් එක තමයි ස්ටාර්ට් කියන එකට දාන්න. මේ දෙවෙනි ඉමේජ් එක මේ දැන් මෙතනින් මේ තියෙන මේ ඉමේජ් එක මෙන්න මේ ඉමේජ් එක ඇඩ් කරගන්න පළවෙනි එකට. ඊට පස්සේ අවසානයකට දාගන්න ඕනේ තුන්වෙනි ඉමේජ් එක. තුන්වෙනි ඉමේජ් එක බලමු. අපි මේ අප්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා අපේ ෆෝල්ඩර්ස් වලට ගිහිල්ලා තුන්වෙනි ඉමේජ් එක දාගන්න. මේකට තුන්වෙනි ඉමේජ් එක මේක දාලා ඕපන් දෙන්න. එතකොට මේ ඉමේජ් එක එනවා. දැන් මේ ඉමේජ් එක අප්ලෝඩ් වෙනවා. දැන් අපි මෙතන මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙවි තියෙන්නේ. මේ වීඩියෝ එක මේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා chat gpt එකට ගිහිල්ලා මේ දෙවෙනි prompt එක තියෙන්නේ. මේ දෙවෙනි prompt එක copy කරගන්න. මේ වීඩියෝ 2 කියලා තියෙන්නේ. මෙන්න මේක copy කරගෙන මේකට ගිහිල්ලා හරි මේකට ගිහිල්ලා මෙතනින් paste කරන්න. එතෙන්න paste කරන්න. පොඩ්ඩක් ඉන්න යාළුවනේ මගේ මේ ඉමේජ් එක වැටුන්නේ. දැන් මම මේක ආයෙ දාගන්නවා. හරිද? දැන් අපේ මේ එක වීඩියෝ එකක් හැදලා ඉවරයි. මේ මම ඔයාලට පෙන්නන්නම්. නේද? දැන් මේ වීඩියෝ එක අපිට එනවා. ඊට පස්සේ ඔයාලා මේ මෙතන මේ දැන් එරෝ කීයක මෙතෙන් අරන් යන්න තමයි තියෙන්නේ. හරි? පොඩ්ඩක් ඉන්න මේ ඉමේජ් එක හැදෙන ගමන් ඈ. හරි ඒ ඉමේජ් එක දැන් ලෝඩින් වෙන ගමන් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක ලෝඩින් වෙනකම් මම ඔයාලට මේ දැන් ඉමේජ් එක ලෝඩින් වුණා. මේ තියෙන වීඩියෝ එක මේ වීඩියෝ එක ගන්නත් තියෙන දැන් වීඩියෝ එක මේක එකපාරක් කොහොම ක්ලික් කරලා. එතකොට ඔයාලට වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ මේක ලස්සන වීඩියෝ එකක් ඔයාලට මේකට ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ
මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා මේ දෙවෙනියට තියෙන 720p කියලා අන්න ඒක බලලා ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. මෙතනින් show folder බටන් එක ක්ලික් කරලා ඔයාලගේ කැමති folder එකකට දාගන්න මේක. හරි. දැන් දෙවෙනි වීඩියෝ එකේ දැන් ඉමේජ් දෙක දාගත්තනේ මෙතනින් මේක එන්ටර්. එතකොට දෙවෙනි වීඩියෝ එකත් හැදෙනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි එකට කරන්න තියෙන්නේ මේ ඉමේජ් එක අපි ඩිලීට් කරනවා. මේ ගොඩාක් තියාගන්නත් බෑ. මේ මෙතනින් මේ ඩොට් එක ක්ලික් කරලා මේ ඩිලීට් කියලා හොයන්න. එතකොට ඩිලීට් වෙනවා. හරි. දැන් මෙතෙන්ට තුන්වෙනි ඉමේජ් එක දාන්න. මේ තුන්වෙනි ඉමේජ් එක දාලා මේක දාන්න. එසේ end කෙනෙක් ක්ලික් කරලා ෆයිල්ස් වල තියෙන ෆයිල්ස් වලට යන්න ඕනේ අපි. මේ අයිකන් එක තමයි ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ෆයිල්ස් වලට ගිහිල්ලා අවසාන ඉමේජ් එක දාගන්න ඕනේ. දැන් මේ තියෙන මේක දාගන්න ඕනේ. ඊට පස්සේ මේක ඕපන් කරගන්න. එතකොට ඉමේජ් එක හැදෙනවා. ඉමේජ් එක හැදෙනවා. ඊට පස්සේ ඔයාලා chat GPT එකට ගිහිල්ලා මේ වීඩියෝ 3 කියලා තියෙන්නේ. මේ prompt එක copy කරගන්න. මේ copy icon එක click කරලා copy කරගන්න. මේ ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා ඒක paste කරන්න. paste. හරි. දැන් මේ image එකක් හැදුනා. දැන් මේ image එක දැන් මේ create වෙලා තියෙන්නේ. හරි. මේ image එක create වුණා. අපි බලමු දැන් මේ වීඩියෝ එක ක්‍රියේට් වෙනවද කියලා. දෙවියන්ට හදපු වීඩියෝ එක. හරි. දැන් මේ වීඩියෝ එකත් ක්‍රියේට් වෙනවා. දැන් ඒකත් අපි බලමු. මෙහෙම ක්ලික් කරන්න එපා. එතකොට වීඩියෝ එක ප්ලේ වෙනවා. ඒක පොඩ්ඩක් ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් විතර මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් මොකක් තමයි පොඩ්ඩක් කැඩි වගේ යන්නේ. හරි. එතකොට ඔයාලා මුලට යවලා මේ මෙහෙම ආයෙ දාන්න. එතකොට හරියනවා. දැන් බලන්න වීඩියෝ එක. හරි. දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා 820p කියන එක ඔබ. එතකොට මෙතන වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. අපි දැන් තුන්වෙනි වීඩියෝ එකත් හදාගමු. දැන් මේක ඩවුන්ලෝඩ් වුණා. මෙතන මේ show in folder බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලා copy කරගෙන කැමති ඔයාලගේ ෆයිල් එකට දාගන්න. මම මෙතන වීඩියෝ කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන තියෙන. ඒකට තමයි මම දාන්න වීඩියෝස් ටික ඔක්කොම. හරි. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ අයිකන් එක ක්ලික් කරලා මේ ඉමේජස් දෙක දාගත්තානේ. දැන් මේ වීඩියෝ එක යවන්න. එතකොට අන්තිම වීඩියෝ එකත් හැදෙනවා. දැන් මේක හැදෙනකම් අපි ටික වෙලාවක් ඉන්න වෙනවා. ඔයාලට මේ වගේ ඉතින් තව හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ලිවිං දැන් මම හදින් සාලේ ගන්නේ ලිවිං රූම් පුළුවන්. ඒ කියන්නේ තව වීඩියෝ පුළුවන්. කිචන් ඒ කියන්නේ කුස්සිය එක ඒ වගේ ඒවා ගොඩක් හදාගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් වෙන්න අපිට විනාඩි 2ක් වගේ කාලයක් ගත වෙනවා. එතකොට අපිට දැන් මේ වෙබ්සයිට් එක ගැන කිව්වොත් ඉතින් ඔයාලා මේක මුල් වතාවට නම් පාවිච්චි කරන්නේ. දැන් මෙතන මේ account එක ක්ලික් කරාම මෙතන credit මේ account එකේ තියෙන මේ ක්ලික් කරාම මෙතන ඉන්න 110 පෙන්නනවා. දැන් අපි වීඩියෝ එකක් හදන්න මේ මෙතනින් අඩු වෙනවා ටික ටික. හරි. දැන් ඔයාලා පළවෙනි වතාවට වීඩියෝ එකක් හදනවා නම් මේ මෙතෙන්ට ඒ කියන්නේ ඔයාලා මේ සයිට් එකට ඒ කියන්නේ මුලින්ම ලොග් වෙද්දී ක්‍රෙඩිට් 150ක් වෙනවා.
දැන් මං අලුත් account එකක් හදාගෙන තියෙන්නේ. ඒකෙන් තමයි දැන් එතන 90ක් වගේ විශාල ප්‍රමාණයක් තියෙන්නේ. දැන් මේ වීඩියෝ ජෙනරේට් වෙලා ඉවරයි වගේ. අපි බලමු මේක කොහොම තියෙයිද කියලා. හරි. ඒක ජෙනරේට් වුණා. අපි මේක එකපාරක් ක්ලික් කරමු. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ වීඩියෝ එකක් එනවා. පේන ඇති ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. දැක්කද? මේවා හදන්න එච්චර අමාරු නෑ අලුත්. හරිම ලේසි. දැන් ඔයාලා මේකත් ඩවුන්ලෝඩ් කියලා ක්ලික් කරා. මෙතන 720යි p කෙනෙක් ක්ලික් කරා. එතකොට වීඩියෝ ඩවුන්ලෝඩ්. චල තමයි කරන්න තියෙන්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ CapCut එකෙන් එකතු කරගන්නේ කොහොමද කියලා. ඊට කලින් අපි මේක show in folder ගියා. copy කරලා වීඩියෝ එකට ගියා. paste කරගත්තා. හරි. දැන් මම කියලා දෙන්නම් කොහොමද CapCut එකෙන් දැන් මේ අපි හදාගත්ත වීඩියෝ ටික එකතු කරගන්න කියලා. හරි. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ වීඩියෝ ටික එකට කරගන්න කියලා CapCut එකෙන්. හරිද? ඔයාලා මුලින්ම මේ search bar එකට ගිහිල්ලා search කරන්න CapCut කියලා. ඔයාලා මේ තාම මේ app එක දාගත්තේ නැත්නම් මේ Microsoft එකට ගිහිල්ලා app එක install කරගන්න. හරිද? CapCut එක දාගෙන හරිද? install කරගෙන ඉවර වෙලා ඔයාලා CapCut එක දාගන්න. හරිද? CapCut app එක. මේ ඒක අත්‍යවශ්‍ය app එකක්. හරිද? අපිට දැන් වීඩියෝ එකට කරගන්න. මේ app එක අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. දැන් මේ වීඩියෝ ටික එකට කරගන්න. හරිද? දැන් මේ CapCut එක open වුණා. ඊට පස්සේ ඔයාලා CapCut එකේ මේ මෙතනින් create project කියලා තියෙන්නේ. මෙන්න මේ බටන් එක ඔයාලා ක්ලික් කරන්න. හරි. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලා මෙතනින් මේ import කියලා තියෙන්නේ. මෙන්න මේ import කියලා තියෙන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ videos මෙතෙන්ට add කරන්න එනවා. මේ import කියලා ක්ලික් කරන්න. එතකොට වීඩියෝ ටික එනවා. මේ තියෙන හදපු වීඩියෝ. දැන් මෙතන ඔයාලගේ වීඩියෝ තියෙන්නේ. දැන් මේක මෙතනින් පළවෙනි වීඩියෝ එක ඒ කියන්නේ ඔක්කොම ටික බලලා හරියට දාගන්න ඕනේ. හරිද? මෙතනින් ඔයාලා මුලින්ම මේ වීඩියෝ එක දාගන්න. ඊට පස්සේ මෙතනින් මෙතෙන්ට මේ ඩ්‍රැග් කරන්න මේ වීඩියෝ එක. මේ මෙහෙම. ඊට පස්සේ ආපහු මෙතනින් import කෙනෙක් ක්ලික් කරන්න ඕනේ. import කෙනෙක් ක්ලික් කරලා අනිත් වීඩියෝ එකක් දාගන්න ඕනේ. මෙන්න මේක. මේක. මෙන්න මෙතෙන්ට මෙහෙම දාගන්න. එතකොට එකට වෙනවා. දැන් බලන්න වීඩියෝ එක. හරි. ඒකත් හදාගත්තා. දැන් ආයි import කෙනෙක් ක්ලික් කරලා තුන්වෙනි වීඩියෝ එකක් දාගන්න. එතකොට වීඩියෝ ටික ඉවරයි. මේ වීඩියෝ එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතෙන් drag and drop කරන්න. එතකොට දැන් බලන්න මුලින්දම වීඩියෝ එක. ඊට පස්සේ ඔයාලා මෙතනින් දැන් වීඩියෝ එක හැදිලා ඉවරයි. මෙන්න මේ එක්ස්පෝර්ට් කියලා තියෙන්නේ. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලා මේ මෙතනින් බලා ගන්න පුළුවන් මේ එක්ස්පෝර්ට් වෙනවනේ කොතෙන්ටද මේ. දැන් ඔයාලා මෙතනින් මේ
මේ මෙතන තියෙන export to කියනවා දැන් මෙතනට මේ icon එක ක්ලික් කරලා export වෙන්න ඕන folder එක තෝරගන්න. දැන් මම මගේ folder එක තෝරගන්නවා. මේක select folder දෙනවා. හරි. දැන් දීලා මේ මෙතනින් MP4 කියන එක තමයි දාගන්න ඕනේ. හරිද? මේක දාගෙන export එක ක්ලික් කරන්න. එතකොට මේ export වෙනවා. හරි. export වුණා. දැන් මෙතනින් open දැන් මේක TikTok size එකට generate වෙනවා. හරිද? size දෙකම generate වෙනවා. මේ open in folder දෙක. තුනයි folder එක open වෙනවා. ඔයාලගේ folder එක මෙතනින් දුන්නාම ඔයාලගේ folder එක open වෙනවා. මේ තියෙන දැන් අපි හද මේ තියෙන generate කරපු video එක මේ දැන් දාලා බලමු. දැක්කා යාළුවෝ එන්න යාගේ වීඩියෝ එකක් අපිට හදාගන්න පුළුවන්. අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට තවත් මේ වගේ වීඩියෝ නම් මේ YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න.